මේ බණ කියන වෙලාවේ කෝටි ගාණක් මිනිස්සු ලෝකේ ඉන්නවා පින්වතුනි උඩුකය වහගන්න ඇඳුමක් නැතුව. වේල් තුනෙන් එක වේලයි කන්නේ. වහලයක් නැහැ, ගෙදරක් නැහැ, ඉන්න තැනක් නැහැ. එහෙම මිනිස්සු මේ වෙලාවෙත් මේ තප්පරෙත් ලෝකේ ඉන්නවා. බඩට කණ්ඩ ටිකක් නැතුව, හිසට හෙවිල්ලක් නැතුව, අඳින්න ඇඳුමක් නැතුව කෝටි ගාණක් මිනිස්සු ඉන්න ලෝකේ ඔබ පින් කළා නැද්ද මෙහෙම ඉන්න? පින් කරලා තියෙනවා. මේ ලෝකේ ආගමක් දහමක් නැහැ, සදාචාරයක් නැහැ, ගුණදහමක් නැහැ, මිනිස්සුන්ට අහන්න ධර්මයක් ඇහෙන්නේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහෙන රටක ඉපදිලා ඒ බණපදයක් අහන්න අද මෙතන වාඩි වෙලා ඉන්න ඔය ඇත්තන්ට මොනවද තියෙන්න ඕන? සසරේ කරපු පින. මතක තියාගන්න ඔය සසර පින තිබුණොත් තමයි බුදු කෙනෙක් හම්බ වුණත් නිවන් දකින්න පුළුවන්.